අපි ගොදුරක් වෙන්නේ මිලියන් ඩොලර් කම්පැනි එකක. මීට අවුරුදු මිලියන 6කට කලින් අප්‍රිකාවේ ස්ටෙප්ස් දාන බිම්වල කකුල් හතරෙන් චිම්පාන්සියෙක් වගේ ඉඳගෙන පොළොව දිහා බලාගෙන නිකන් ගොදුරක් වගේ හිටපු මිනිස්සයා ඊට අවුරුදු ගානකට පස්සේ මේ ලෝකේ අනිත් සියලුම සත්ත්ව වර්ග වලට අභියෝගයක් වෙලා අනිත් කිසිම සතෙකුට අභියෝග කර නොහැකි ඒපෙක්ස් ප්‍රෙඩේටර් කෙනෙක් වුණේ කොහොමද? ඒක තමයි අද කතාව. විශාල ශරීරයක්, තියුණු දත්, එහෙම නැත්නම් විශේෂිත හැකියාව මේ මුකුත් නැතුව මිනිස්සයා මේ ලෝකේ පාලනය කරන්න පටන් ගන්න හේතු වෙච්ච එකම එක කාරණාවක් තිබ්බා. ඒ තමයි පිටකොන්ද ඉහළ දිහාවට විශාල විදියට වර්ධනය වෙන්න පටන් ගත්ත එක. මේ ලෝකේ ඉන්න හැම සතෙක්ම කකුල් හතරෙන් යනකොට අහසට සමාන්තරව තමන්ගේ පිටකොන්ද පවත්වා ගන්නකොට මිනිස්සයා විතරක් අහස දිහාවට පිටකොන්ද වර්ධනය කරන්න පටන් ගත්තා. මේ ලෝකේ දෙපයින් හිටගෙන සංචරණය කරන එකම සතා බවට මිනිසා පත් වෙන්න පටන් ගත්තා. ස්වභාව ධර්මයේ නීතිය තමයි ඔළුව බිමට පහත් කරගෙන අනිත් සතුන්ට බය හැමතිස්සෙම විමසිල්ලෙන් ඉන්නේ ගොදුරු. මහා විශාල විලෝපිතයන්ට ගොදුරු. හැබැයි මිනිස්සු පිටකොන්ද කෙලින් කරන්න පටන් ගත්ත දවසේ ඉඳන් මිනිස්සුන්ට තේරෙන්න පටන් ගත්තා තමන් තවදුරටත් ගොදුරක් නෙවෙයි. තමන් අනිත් සතුන්ව ගොදුරු කරගන්න විලෝපිකයෙක් කියලා. මේ හේතුවම මිනිස්සුන්ට මානව පරිණාමයේ ඊටාම ඉහළට යන්න හේතුවක් වත්පත් වුණා. දැන් අපේ අවරමුණ වෙනස්. අපිට තවදුරටත් මේ ලෝකේ කිසිම සතෙක්ගෙන් අභියෝගයක් නැහැ. හැබැයි ඒ හේතුව හින්දාම අවුරුදු ගාණක් තිස්සේ මිනිස්යාගේ බයොලොජිකල් හાર્ඩ්වෙයාර් එක වෙනස් වෙන්න පටන් ගත්තේ නැහැ. ඒ හින්දාම ඔබත් මමත් අද ජීවත් වෙන්නේ අවුරුදු ගාණකට කලින් මේ ලෝකේ ජීවත් වෙච්ච ආදි මානවයාගේ ශරීරය ඇතුළෙම තමයි. මේ ශරීරය පොඩ්ඩක්වත් වෙනස් වෙලා නැහැ. මේ ශරීරයේ අරමුණු, මේ ශරීරයේ හැකියාවල් සියල්ලම ඉස්සර හිටපු ආදි මානවයාගේ මට්ටමේම තියෙනවා. ඒ වගේම අපි ජීවත් වෙන ලෝකයේ ඇතුලේ මේ ශරීරයත් එක්ක තවදුරටත් ගනුදෙනු කරන්න පුළුවන්ද කියන ප්‍රශ්නේ අපිට මතුවෙලා තියෙනවා. අපිට වැඩි විශාල සත්තුත් එක්ක අරගලයක් කරලා ලෝකේ ජයග්‍රහණය කරපු මිනිස්සයා අද වෙනකොට විෂාදය, මානසික අවපීඩනය, බර්න්අවුට් වගේ මානසික සංකූලතා හින්දා පීඩා විඳින්න පටන් ගන්නවා. මේකට ප්‍රධානතම හේතුව තමයි අපි ජීවත් වෙන ජීවන රටාව. කිලෝමීටර් ගණන්, සති ගණන්, මාස ගණන් එක දිගට ඇවිදපු මිනිස්සු අද වෙනකොට එක තැනක එක පුටුවක් උඩ මේසයක් උඩ සෙඩෙන්ටරි ලයිෆ් ස්ටයිල් එකක් ගත කරනවා. මේක අපි බයොලොජිකල් හાર્ඩ්වෙයාර් එකට වරුත්තු දෙන්නේ නැහැ. අපි ස්වභාවික නීති අනුවම ගොදුරක් බවට පත් වෙලා තියෙනවා. අපි ගොදුරක් වෙන්නේ මේ තවත් විශාල විලෝපිකයෙක්ගේ හරි සතෙක්ගේ හරි නෙවෙයි. තවත් මිනිස්සෙක්ගේ නැත්තම් බිලියන් ඩොලර් කම්පැනි එකක. මේ ජීවන රටාව වෙනස් කරන්න අපිට කරන්න තියෙන්නේ එකම එක දෙයයි. හිටගන්න. පපුව පුරා හුස්ම ගන්න. මේ ලෝකේ ඔයාගේ හන්ටින් ග්‍රවුන්ඩ් එක කරගන්න. තව දුරටත් ගොදුරක් වගේ හිතන්න නැතුව විලෝපිකයෙක් වගේ හිතන්න පටන් ගන්න. ඔයාට ලෝකේ ජය ගන්න ඕන.